ගන්න ගන්නට මේකෙන් 3ක් විතර ගන්න පුළුවන්. wholesale and retail prices වල මේ සුදුසුකම් බඩ වලට ආස කට්ටිය ඉන්නවනේ. මේවා කොහෙන්ද ගත්තේ පොඩි පොඩි ටිප්ස් ටිකක් තියෙනවා. මේ ටික කොහොම තමයි මේ බොටල් එක කැන්ඩි වල එහෙම බජට් ප්ලේස් සම්බදාලා දන්නවා ඇති. කැන්ඩි වල ඉන්න කෙනෙක් නම් මේවා දකිත ගන්න ඕන ටන්ස් පාගතින් මේ විදිහකින් ගන්න දේවල් තියෙනවා. ගත්ත රුපියල් 100 ළමයි එකක්. ඒක ළමයි වගේ 6 හරි තියෙන සෙට් තියෙන ළමයි හෝල්සේල් ගන්නවා කියන ෂොප් එකකම ගන්න එහෙම මොනවක් නැහැ. මෙහෙ වෙනස මේ වගේ. ඉතින් මම ළඟ මීට වැඩිය වඩු ගොඩක් තියෙන ඉඩ තිබ්බා. මොකද මුල් කාලේ මටත් ඒ විදිහට වුණා. එතන කියන්නේ මම 10 15 ගන්නවා කොහොමද ප්‍රයිස් වල ජර්නලින් පටන් ගන්න දැන්. Hi, welcome back to my YouTube channel. ඉතින් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක ගොඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක්. ඒ වගේම මගේ වීඩියෝස් බලන හැමෝටම useful වීඩියෝ එකක් තමයි මේක. ඉතින් thumbnail එකෙන් ඔයාලා දැනට මම දන්නවනේ මොකද්ද මේ වීඩියෝ එක කියලා. ඉතින් ඇත්තටම මම items වගේක් shop කරා. ඉතින් මේක හැබැයි shop කරනවා මම වීඩියෝ කරේ නෑ. මොකද ඒ වෙද්දි මට idea එකක් තිබ්බේ නැහැ. මම වීඩියෝ එකක් කරනවා කියලා. හැබැයි මේ ටික අරගෙන ආවට පස්සේ ඉතින් මට හිතුණා මම පොඩි වීඩියෝ එකක් කරන්නම් කියලා. මොකද මට wholesale and retail prices වල experience තියෙනවා. මොකද අම්මට shop එකක් තියෙනවා. මම එයත් එක්කත් යනවානේ බඩු ගද්දි. ඉතින් ඒ නිසා එතකොට මම මේ ටික නම් ගත්තේ තනියම ගිහිල්ලා. ඒ නිසා මේ prices උත් මම දන්නවා. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ මම මේ එක්ස්පීරියන්ස් එක තියෙන නිසා මම ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්නම් කියලා. මොකද මේ prices දෙකම කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම මේක වැදගත් වෙයි කැන්ඩියාවට ඉන්න කෙනෙක් නම් ඒ වගේම මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් යනවානේ ජර්නලින් කරන. ඉතින් ඒ ජර්නලින් කරන කෙනෙක් නම් ඒ වගේම ඔය පොඩි පොඩි මේ සුකුඩුත්තම් බඩ වලට ආස කට්ටිය ඉන්නවානේ. මම නම් හිතන්නේ ගොඩක් කට්ටිය ආසයි. වයස් පරතරයක් නැතුවම මම නම් හිතන්නේ මේ දේවල් වලට ගොඩක් කට්ටිය ආසයි. ඉතින් ඒ නිසා මම හිතුවේ මේක වීඩියෝ එකක් විදිහට දාන්නම් කියලා. ඉතින් items ටික එකින් එක බලාගෙන යද්දී මම කියන්නම් මේ prices මොනවාද wholesale retail දෙකෙන්ම මට මතක විදිහට මම ඔයාලත් එක්ක ඔයාලට price එක කියන්නම්. ඒ වගේම මේවා කොහෙන්ද ගත්තේ, ඒවා ගත්ති පොඩි පොඩි ටිප්ස් ටිකක් තියෙනවා. ඒ ටික ඒ වගේ ගොඩක් දේවල් කියන්නම්. මේ වගේ quality එකක් මම ගොඩක් දන්නවා. මොකද මම මේවා කලින් පාවිච්චි කරලා තියෙන නිසා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි items බලාගෙන යද්දී කතා කරමු. ඉතින් එහෙනම් අපි එකින් එක items ටික බලමු. මුලින්ම මම ගන්නම් මෙතන තියෙන වැඩිම price එක තියෙන දේ. මෙතන තියෙන ලොකුම දේ මම හිතන්නේ ඒක. මම මේ බොටල් එක ගත්තා. ඇත්තටම මේක මම ගත්තේ මම ජර්නලින් කරන්න පටන් ගත්තානේ. අන්න ඒකේ මම දැන් වතුර බොන විදිය මම බලනවානේ. ඇත්තටම ඒකේ මම වතුර බොන විදිය මාර්ම අඩුයි. ඒ නිසා තමයි මම මේ ලොකු බෝතලයක් ගත්තේ. මම වීඩියෝ එක මැදදී මම ජර්නලින් පටන් ගත්ත විදිය ඒකත් කරන විදිය පොඩක් කියන්නම්. ගොඩක් දෙනෙක් දන්නවා මේ වෙද්දී ඒ මොකක්ද කොහොමද කරන්න කියලා. ඉතින් ඒ වුණාට මම මේ වීඩියෝ එකේදී කියාගෙන යන්න. මේක ලීටර් 2 බොටල් එකක්. ඉතින් ඇත්තටම මේක වැඩියෙන්ම ගන්න හේතුව තමයි මේකේ ප්‍රයිස් එක. මේක ඔයාලට ගෙස් කරන්න කිව්වොත් ඒත් ඇත්තටම ගෙස් කරගෙන එකක් නැහැ. මොකද ඒ තරම් අඩුයි. මේ 3-in-1 බොටල් ට්‍රෙන්ඩ් එක ආව මුල් කාලෙත් මම එකක් ගත්තා. ඒ කාලේ සෑහෙන ගණන්නේ. ඉතින් ඒත් එක්ක බලද්දි මේක මාරම වර්ත්. මේ ගානට මේ හිතා ගන්නත් බෑ. ඒක ඇත්තටම මම ගත්තේ රුපියල් 950කට. ඉතින් මේක 3-in-1 එකක් බලමු එහෙනම් කොහොමද ඇස්ලේ ටික හොඳට කියනවද කියලා. ඔහොම තමයි මේ බොටල් එක තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ item එකට යමු. ඊළඟට අපි බලමු මෙන්න මේ ටික. මේ තියෙන්නේ ඩවුස්. මේවා මම කැම්පස් ඉන්න කාලේ යූස් කරන්න පටන් ගත්තේ. මොකද ඒ කාලේ ඉතින් කට්ටියත් එක්ක පෙටා පැත්තේ යනවානේ. අන්න එතකොට මේවා ගොඩක් මට හම්බ වෙලා තියෙනවා. මම ඉතින් එක දවසක් අරගෙන බැලුවා. ඒක මාරම සුවඳ එළමයි. ඒ නිසා තමයි මම දිගටම ගත්තේ. දැන් වුණත් මම එක ගියපුවාම ටිකක් අරගෙන එනවා. මොකද මේක චූටිනේ. එතකොට ඉතින් බෑග් එකට එහෙම දාගෙන ඉන්න පුළුවන් නිසා තමයි මම මේව ගොඩක් ගන්නෙ.
ඉතින් හරිම සුවඳයි ඒ නිසා. ඉතින් ඒ කාලේ මම පාවිච්චි කරේ නැත්තම් කොහොම බේබි ක්ලෝන් එක. ඉතින් ඒකත් ගොඩක් සුවඳයිනේ. ඒ වුණාට ඉතින් මේක මම අරගෙන යනවා. මේක බෑග් එකේ පර්ස් එකේ උනන් දාගෙන යන්න ලේසි නිසා. ඉතින් මේකත් පිටාවල ගත්තටත් වඩා අඩුවෙන් මම දැන් මෙහි කැන්ඩි වලින් ගත්තා. පිටාවල්නේ ගොඩක් ගණන් අඩුවට එහෙම තියනවා කියලා කියන්නේ බඩු. ඒ වුණාට මෙහි පැත්තේ සර්ච් කරලා බැලුවොත් කැන්ඩි වලත් ගොඩක් හම්බ වෙනවා. හැබැයි මට කැන්ඩි වල එහෙම බජට් ප්ලේස් හම්බ වෙලා නැහැ වීඩියෝස් එහෙම ගොඩක්. ඒ නිසාම තමයි මම මේක කරන්නම් කියලා හිතුවේ. ඔයාලට දැනගන්නත් එක්ක. ඉතින් මේකෙන් මම 4ක් ගත්තා. එකක් යූස් කරන්න ගත්තා මම. මොකද එතකොට ඉවර වෙලා තිබ්බේ ඒ නිසා. ඉතින් මේවා මම පෙටාවලදී නම් මේවා ගත්තේ රුපියල් 250කට හරි 300කට හරි. හැබැයි මෙහෙදී මම මේක රුපියල් 200කට 180කට 200කට වගේ පොඩි ගානකට තමයි ගත්තේ. ඔව් 180කට වගේ ගානකට තමයි ගත්තේ. මේවා මොකද ගොඩක් ගත්තී අඩු කරලා දෙනවා ඒ නිසා 5ක් මම ගත්තා නේ නිසා. ඉතින් ඊළඟට අපි බලමු ස්ක්‍රන්චීස්. මේක නම් සෙට් එකක්ම ගත්තා. සෙට් එකකට 6ක් එනවා. ඉතින් ඒ විදිහට ගත්තී ගොඩක් ඔයාලා හිතනවටත් වඩා අඩුවට ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් මම මේවා කොහෙන්ද ගත්තේ එහෙම කියලා. කැන්ඩි අවට ඉන්න කෙනෙක් නම් ඔයාලා දන්නවා ඇති අලිමුඩුක්කුව කියලා. ඒකට වෙන නමක් කියනවාද කියලා මම නම් දන්නේ නැහැ ඇත්තටම. ඉතින් අපි කියන්නේ ඒ නම අලිමුඩුක්කුව කියලා. ඒකත් පෙටාවල තියෙනවා වගේ තැනක්. ඒ වගේ සේම් ප්ලේස් එකක්. ඉතින් ඒකෙත් මේ විදිහට බඩු තියෙන ගොඩක් ෂොප් එක දිගටම දාලා තියෙනවා. ඉතින් ගොඩක් අර පෙටාවල වගේ වීදි තියෙනවා. ඒ වගේ ඇතුළට පාරවලට ගිහිල්ලා ෂොප්ස් ගොඩක් තියෙනවා. ඒ පැත්තේ කෙනෙක් නම් මේක දන්නවත් ඇති. ඉතින් නොදන්න කෙනෙක් නම් අලිමුඩුක්ක කියලා හපුවාම ඉතින් මේ පැත්තේ කට්ටියකින් හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේත් ෂොප්ස් ගොඩක් තියෙනවා. ගොඩක් ඒ වගේ මම දැකලා තියෙනවා හෝල්සේල් විතරයි කරන්න කියලා කස්ටමර්ස්ලාට ඇතුළට යන්නවත් දෙන්නේ නැති තැන් තියෙනවා. හැබැයි එහෙම නැති දෙවිදිහටම ගන්න පුළුවන් තැනුත් තියෙනවා. ඉතින් ඔයාලා ඉස්සල්ලාම ගිහිල්ලා යනවා නම් ගිහිල්ලා එතනින් අහලා ඉන්න පුළුවන් හෝල්සේල් රිටේල් ඒ විදිහට මේ බයි කරන්න කොහොමද කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න මම පෙන්නන්නම් මෙන්න මේ කොන්නකටු දැනටමත් මේ වගේ ඉවර වෙලා මේ වගේ 6 තියෙන සෙට් තියෙන ළමයි මේ ටික විතරයි මල් ළඟ දැනට ඉතුරු. මම ඉතින් ඒ ටික තියාගත්තා ඔයාලත් එක්ක එන්නන්න. මේවා දැන් ඉතින් ගොඩක් කට්ටිය ගන්නවානේ. ඉතින් ඒ දවස්වල ඉඳලම මේවට තියෙන ආසාව නැති වෙන්නේ නැහැ. පාට ඒවා කොච්චර තිබ්බත් මදි. ඉතින් මේවත් ඒ වගේ. ඉතින් ඒවත් ගත්තා. ඒවත් එකක් රුපියල් 100ක්වත් දෙන්නේ නැහැ ළමයි. මේ අපි වෙන ෂොප් එකක ගත්තොත් එහෙම සෑහෙන ගණන් ඒ වුණාට මේවා රුපියල් 80යි 60යි ඒ වගේ පොඩි ගණන්. මම ඉතින් එකයි ඒ වගේ ගණන් කියන්නේ නැත්තේ. ඉතින් පොඩි ගොඩක් ගණන් අඩුයි ඒවා. ඊට පස්සේ මේකත් ඒ වගේ මේකත් රුපියල් 200ක් වගේ තමයි මට මතක විදියට. මේක නම් ටිකක් පොඩ්ඩක් ගණන්. අනිත් ඒවාත් එක බලද්දි ඉතින් මේකත් මොකක්දා තව ටිප් එකක් මම ඔයාලට දැන් කියන්නම්. මේ විදිය බඩු ගත්තී. දැන් හිතන්න මේ විදිය කොණ්ඩ කටු ඒ වගේ දේවල් ගත්තී. දැන් අපිට පාට ගොඩකින් තියෙද්දි ඒ කියන්නේ අපිට පාට ගොඩක් තියෙන එක සෙට් එකක් ගත්තා කියලා ඒක ඇත්තටම වැඩි වෙන්නේ නැහැනේ. මොකද ඒ තියෙන කොහොම හරි අපි තනියම අරගෙන හරි ඒ කලර්ස් ටික එකතු කරගන්නවා. ඉතින් එහෙම බලද්දී මේ විදිය දෙයක් ඔයාලට ගොඩක් යූස්ෆුල්. මොකද හෝල්සේල් ප්‍රයිස් වලට ගන්න පුළුවන් මේ විදියට හයි සෙට් එකක් තියෙන පැක් එකක් 6ක් නේ. ඉතින් ගොඩක් වැඩි වෙන්නේත් නැහැ. එහෙම ගද්දී එතකොට ඔයාලට මේ ෂොප්ස් වලට ගිහපුවාම මේ පැක් පිටින් ගන්න තියෙන ඒවා තියෙනවානේ. අන්න ඒ විදිහේව ගද්දී මාරම ලාභයට ගන්න පුළුවන්. මේ ඒ කියන්නේ හෝල්සේල් ප්‍රයිස් වලට වගේ අපිට දෙනවා. ඒ කියන්නේ දැන් අපි නෝමල් ගද්දී රුපියල් 100ක් දුන්නා කියන්නකො. හැබැයි ඒ විදිහට හයි සෙට් එකක් ගද්දී රුපියල් 50කට වගේ පොඩි ගානකට වගේ වැටෙන ඒවත් තියෙනවා.
ඉතින් ඒ නිසා ඔයාලා ගත්තී ඒ විදිහට ඔයාලට ඕන කියලා හිතන එහෙම සෙට් පිටින් ගත්තට ප්‍රශ්නයක් නැති ඔයාලට ඕන ඒ විදිහ බඩු ඒ විදිහට සෙට් පිටින්ම ගන්න එක ගොඩක්ම වර්ත් ඒ ගණන් වලට. එතකොට අපි වෙන ෂොප් එකකින් දැන් ලොකු ෂොප් එකකින් මොකකින් හරි ගන්නවා එකක් ගන්න ගානට මේකෙන් 3ක් විතර ගන්න පුළුවන්. ඒ තරම්ම අඩුවට ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලා ගත්තේ මේ විදිහ මේ ටිප්ස් ටික ෆලෝ කරන්න. මොකද ඒ විදිහට තමයි මමත් ගන්නෙ. එයාලට ගිහිල්ලා කතා කරපුවාම ඒ ෂොප්ස් වලින් ඒ ගානටම ඒ පැක් පිටින්ම ගද්දි ඔයාලට ගන්න පුළුවන්. ඉතින් හෝල්සේල් ගන්නවා කියලා ෂොප් එකකටම ගන්න හැම මොනාවක් නැහැ. එහෙට ගිහිල්ලා ඒ විදිහට ගද්දි ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම ජර්නලින් වලට ගත්ත දෙයක්. highlight pen මේ තියෙන්නේ. මේක නම් 475ක් දාලා තිබ්බට මේක දුන්නේ 300කට වගේ. මේකත් 270යි මේකත් 100 ගානකට වගේ දුන්නේ. ඊට පස්සේ මේ ග්ලූ එකක් තියෙනවා. මේ ග්ලූ එක නම් මම අම්මගෙන් ගත්ත එකක්. ඒ කියන්නේ මොකද ලොකු පැක් එකක් ගෙන අපේ එකෙන් එකක් ගත්තේ. මේක 50ක් වගේ පොඩි ගානක් තියෙන්නේ. ඊට පස්සේ වයිටෙක්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ රූල තියෙනවා. මේකත් මම තනියම ඒ කියන්නේ එකක් විතරයි ගත්තේ. එතකොටත් මේක මෙහෙදි ගත්තා නම් මෙහි ෂොප් එකකින් ගත්තා නම් මාර්ම ගණන්. තාත්තෙත් එහෙනම් මාර්ම ගණන්නේ මේකත් රුපියල් 100කට වගේ පොඩි ගණනකට තමයි ගත්තේ. ඊට පස්සේ මේ තියෙන කලර් පෙන්සිල්ස් මේක විතරක් ගන්න ගියත් මේක දාලා තියෙන 225ක් වුණාට ඔයාලට රුපියල් 100 ගානකට වගේ පොඩි ගානකට දෙනවා යාලා. ඉතින් මේවා ගොඩක් මේවා නම් ඉතින් ඇත්තටම වැඩක් නැහැ නේ ගොඩක් ගන්න එක. ඒ නිසා ඒක නම් මට මතකයක් නැහැ. ඊට පස්සේ ඔයාලා ගොඩක් ආසයි මෙන්න මේ ටිකට. මෙන්න මේ ටික. මම මෙතන වර්ග 6කින් තමයි මම අරන් තින්නේ. ඒකත් දන්නේ නැහැ වෙනස මේ වගේ. එක ඒවා වෙනස්. ඉතින් මේ විදිහ අයිටම්ස් ගන්න පුළුවන් ෂොප්ස් ගොඩක් තියෙනවා. හැබැයි ගොඩක් ඒ වගේ එකක් ගන්න හැම යන්න දෙන්නේ නැහැ අතරම. හැබැයි එහෙම ගන්න පුළුවන් ෂොප්ස් දෙක තුනක් වගේ මට හම්බ වෙලා තියෙනවා. ඉතින් මේක ගත්තේ මම අන්නේ වගේ එකකින්. හැබැයි ඉතින් හෝල්සේල් ප්‍රයිස් වලටම ගන්න පුළුවන්. මොකද ඉතින් මෙතන 5ක් තියෙනවානේ. මේ විදිහට මේකේ සෙට් එකේ 6ක් තියෙනවා. මේ ඒ විදිහට 6ක් ගත්තී ඔයාලට අර ෂොප් එකකට ගන්න ගන්නටම දෙනවා. ඉතින් එතකොට මේක රුපියල් 160ක් ඒ වගේ තමයි පොඩි ගානකට තමයි ඉතින් මේ ගන්න පුළුවන්. 160කට වගේ පොඩි ගානකට එකක් ගන්න පුළුවන් මේ තියෙන්නේ. බේස් ෂර්ට් එකක් වෙනවා නේද? ඒක හරිම ලස්සනයි. ඉතින් අතට දාපුවාම මම ඒ නිසා ගත්ත ටිකක්. මම ළඟ කලින් තිබ්බා මේක සිල්වර් ටිකක්. ඉතින් ඒ නිසා මම මේ පාර ගෝල්ඩ් වලින් ගත්තා. ඉතින් ඊළඟට මම ගත්තේ මේ ක්ලියර් බෑග් දෙක. මේවා දකිද්දී හරිම ආසයි නේද ළමයි. ඔයාලට අමුතු ෆීලින් එකක් දැනෙනවා. ඉස්කෝලේ යන්න ආයෙත් ආසයි කියලා හිතෙනවා මේ විදිහට ලස්සන බඩු දකිද්දී. හැබැයි එක්සෑම් යන්න බෑ. ඉතින් මේකේ ලස්සන කලර්ස් ගොඩකින් තිබ්බා. හැබැයි ඉතින් මම දැනට ගත්තේ මේ දෙක විතරයි. මම ළඟ තව තිබ්බ නිසා. අපේ ෂොප් එකේ තව තිබ්බා. හැබැයි මේ විදිහ දෙකක් මේ විදිහව දක්වපු නිසා මම ඉතින් ගත්තා. මේවල රුපියල් 100ක් වගේ තමයි එකක් උනේ. ඊට පස්සේ අනේ මම ස්ටිකර්ස් නම් ගත්තා ගොඩාක්. ඔතන තියෙනවද මන්ද? ස්ටිකර්ස් නම් තිබ්බ මේවා රුපියල් 25ක් වගේ වෙන්නේ තමයි. මේවා ජර්නලින් කරන කට්ටියට නම් ගොඩක්ම මේ තියෙන බඩු ගොඩක් මේ වර්ත් කියලා හිතනවා මේ ගණන් වලට ගත්තී. මොකද රුපියල් 25කට මේ විදිහකින් ජර්නලින් කරන කෙනෙක් නම් ඉතින් මේ විදිහේ දේවල් ගොඩක් ඔයාලට ඕන වෙනවත් ඇතිනේ. ඒ වගේම ඉතින් ඉස්කෝලේ යන ළමයිලාටත් මේ විදිහේ ගොඩක් ඕනනේ. ඉතින් මේ තියෙන්නේ මේවත් ඒ වගේ වෙන 110ක් දාලා තිබ්බට මේවා ගොඩක් අඩුවට තමයි දෙන්නේ ළමයි. ඉතින් මේ විදිහව මම ගොඩක් ගත්තා. හැබැයි මේ ඊයේ පෙරේදා මම මේ මගේ ජර්නල් එකේ මේ තනින් තනින් ඒ ටික අලුවා. මොකද මේ හැමදේම තියාගෙන බලාගෙන ඉන්න බෑ. ඒක ගත්තට මේ ටික දැක්කට පස්සේ මට ඉතින්
හිතුනේ ඒවා ටිකක් අලවලා පොඩක් ලස්සන කරන්න කියලා. මම මේක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ. මම ඇත්තටම ඉතින් ඔයාලට කියන්න ඕන මේක කලින් අවුරුද්දක මම ලස්සන පොතක් අරගෙන එහෙම පටන් ගත්තා. හැබැයි ඒක කම්ප්ලීට් කරන්න බැරි වුණා. ඉතින් මේ අවුරුද්දේත් ජනවාරි අන්තිම වගේ වෙද්දි මට හිතුණා ආයෙම මම එකක් පටන් ගන්න ඕන කියලා. හැබැයි මේක නම් මම දිගටම කරගෙන යයි කරගෙන යන්න ඕන. මොකද ඒක කරගෙන යද්දි තමයි මේකේ තියෙන බෙනිෆිට්ස් තේරෙන්නේ. ඉතින් ඔයාලට කියන්න ඕන මට මේකේ හිතෙද්දි මම ළඟ ඇත්තටම මේකට ගන්න පොතක්වත් තිබ්බෙත් නැහැ. මට ඒ දවස් ටිකේ අපේ පැත්තට ගොඩක් වැස්ස එහෙම දවස් ටික. ඉතින් ඒ නිසා කම්මැලිකම තමයි මට හිතුනේ කම්මැලිකම ඉද්දී සිග්නල් උත් නැහැ. ඒ නිසා තමයි මට හිතුනේ. ඉතින් ඒ වෙද්දී මම ළඟ පොතක් තිබ්බෙත් නැහැ. මේකත් මේ කලින් ඔෆිස් එකේදී කස්ටමර් කෙනෙක් දුන්න බුක් එකක්. ඉතින් මට හිතුණා මම පොඩක් පොත් ටික බලද්දි ඩයරිස් ටික එහෙම බලද්දි මෙන්න මේක තිබ්බා. ඉතින් මට හිතුණා එහෙනම් මම මේකේ මේ පුළුවන් විදිහට කරන්නම් කියලා. පුළුවන් මේ මට චිත්‍රය මඳින්නත් බැහැ ළමයි. ඒ වුණාට ඉතින් පුළුවන් විදිහට කරා. දැන් ඉතින් ඒක මම කොහොමද පළවෙනිදා වෙද්දි ඒක ෆිල් කරන්න පුළුවන් ගන්න හදාගත්තා. නැත්තම් පෙබ්‍රුවරි 1 වෙනිදා පටන් ගත්තේ නැත්තම් මට ආයෙත් මේ බෑ හිතනවා. ඒ නිසා කොහොම හරි මම පළවෙනිදා වෙද්දි පටන් ගත්තා. මම ළඟ තිබ්බ බඩු වලින්. ඉතින් දැන් තමයි මම ටික මේකට ඕන කරන බඩු ටිකක් මම මේ පාර අරගෙන ආවේ. තව ගන්න දේවලුත් තියෙනවා. ගත්ත දේවලුත් මම ළඟ තව තියෙනවා. ඒවා ඉතින් මම එදා ගත්ත දේවල් නෙවෙයි. ප්‍රයිසස් මට ඒ වගේ මතකත් නැහැ. ඒ නිසා මම ඉතින් මේ වීඩියෝ එකට ඒ ටික දාගත්තේ නැහැ. ඉතින් මේ විදිහට තමයි දැනට මේක හදලා තියෙන්නේ. ඉතින් මේකටත් මේ ගොඩක් ඕන කරන දේවල් ටිකක් තමයි මම අරන් තියෙන්නේ. මේ දෙක ගත්තේ මම ඒකට මේ තියෙන්නේ සිම්පල් ලෙටර්ස් ටික, මේ තියෙන්නේ කැපිටල් ලෙටර්ස් ටික. මේවා එකක් මේ තියෙනවා මේ මගේ අත වගේ දෙකක් තියෙනවා. ලොකුම ලොකුයි ඒක ලොකු ඒවා තියෙනවා. අර චූටි එකකින් තමයි මම කරේ. ඒක හරි ගියේ නැහැ මේකට. ඒ නිසා මට ඒක හරි ගියේ නැහැ. මම අතෙන් පුළුවන් විදිහට පොඩි කැටයන් ටිකක් දැම්මා. ඉතින් මේක හම්බුනාට පස්සේ මම ආයෙ හිතුවේ නැහැ ගත්තා. හැබැයි මේ වගේ ප්‍රයිස් රුපියල් 100යි ළමන්නේ එකක්. මෙන්න ලොකු මේවා එකක් රුපියල් 100යි. ඉතින් ඒ දෙකත් මම ගත්තා. ඒක නම් මට ගොඩක්ම යූස්ෆුල් වෙයි. මාර්ච් වල ඉඳලා මගේ ජර්නලින් වැඩේට. ඊට පස්සේ තියෙනවා මෙන්න මේක. මේක නම් ඔයාලා ගොඩක්ම කැමති වෙයි. මේක මම දැන් තමයි බලන්නේ. එකක් හදලා බලමු. හරිද කියුට්. ඉතින් මම මේවා පෙන්නද්දී ඔයාලට ප්‍රයිස් එකක් හිතනවා ඇතිනේ. හැබැයි මේවා මම කියන ප්‍රයිස් එක ගොඩක් වෙනස් නෙවෙයි. එහෙම වෙන්න ඕන. මොකද මේ ගානට මම කොහෙන්වත් අරගෙන නැහැ. ඒකයි මම මේක වීඩියෝ එකක් විදිහට කරන්නේ. ඉතින් මේකත් මේ පැක් එකම එකවර ගත්ත නිසා මේ හතරටම උනේ. අතර හතරක් තියෙනවා බොක්ස්. හතරටම උනේ රුපියල් 300යි. ඉතින් 300කට මේක මාරම ලාභයිනේ. ඒක තමයි මට ගොඩක්ම මම ආස දෙයි. ඉතින් ඊළඟට මම ගත්තේ මෙන්න මේවා. මේ තියෙන්නේ මේවත් මම මේ විදිහේ තියෙන පැක් ගත්තා. මොකද මට මේ ජර්නලින් ඇදේට මේවා ගොඩක් ඕන. මේක ලස්සන කරන්න. මේකේ මම කලින් අරගෙන තියෙනවා. ඒකේ මේ විදිහට ඩිසයින්ස් නැහැ. මේකේ වගේ ස්ටාර්ස් තියෙනවා, හාර්ට්ස් තියෙනවා. නම් ඒ විදිහව තමයි තියෙන්නේ. ඒ වගේම මේක ගොඩක් ලස්සනයි. ඉතින් ඒ නිසා තමයි මම මේකේ මේ විදිහේ පැක් දෙකක් ගත්තේ. මේවා පැක් ගත්තේ ඉතින් මේ විදිහව කඩෙන් නිකන් ගන්නවා නම් එකක් 30ක් 40ක් වගේ ඒ වගේ වෙනවා ඉතින් මම කොහොමද දන්නේ මේවා අරන් නැහැ. හැබැයි මේ විදිහට ගත්ත පැක් එකක් ගත්තා එකක් රුපියල් 15කට 20කට වගේ පොඩි ගානකට ගන්න පුළුවන්. මේ විදිහ 1 2 4 6 8ක් තිබ්බා මේකේ. ඉතින් මේ විදිහට ගද්දී රුපියල් 20කටත් වඩා අඩුවෙන් තමයි මේවා එකක් වැටෙන්නේ. ඒ විදිහට ඔයාලත් ගන්න. ඊළඟට මේ විදිහ මේකක් පැලට් එකක් තියෙනවා. මේක නම් එහෙන් ගත්ත එකක් නෙවෙයි. ඒ ටිකෙත් තියෙනවා ෂොප්ස් කීපයක්ම මේ විදිහ බඩු ගන්න. හැබැයි
මේ වගේ ඉතින් ගොඩක් ගන්න නැහැනේ. ඒ නිසා මම මේ විදිහට shops වලට ගියේ නැහැ ඇත්තටම. මේක වෙන එකකින් ගත්තේ අලිමුඩු එකකින් ගත්ත එකක් නෙවෙයි. හැබැයි මේක නම් එකකින් ගත්ත එකක්. මේ විදිහේ බඩු තියෙනවා එක ෂොප් එකක. ඒක මම ඇත්තටම නම් එහෙම නම් දන්නේ නැහැ. ඔයාලට එහෙම ගොඩක් ඕනේ නම් මට කමෙන්ට් එකක් පහලින් දාන්න. මම එතකොට එයාලට කියලා මම වීඩියෝස් ටිකක් අරගෙන දාන්නම්. මේ විදිහේ බඩු මේ තියෙන ඒ ෂොප් එක නම් අම්මත් එක්ක යද්දි තමයි හම්බ වුනේ. ඒකෙන් තමයි මම ඊයේත් ගත්තේ. හැබැයි ඒකත් අපි තනියම එකක් ගත්ති උනත් ගොඩක්ම අඩුයි. ඔයාලා දැකලා ඇති TikTok එකේ එහෙම වීඩියෝ එකක් ෂෙයා වුණා අන්න ආනන්ද දෙන්නේ විදිහ එකක් කියලා මේ සබම් බෝල් පුම්බනාර ගන්න එකක් වගේ ලොකු එකක් අන්න ඒවත් තිබ්බ මේ ෂොප් එකේ මම ඒක ගත්තේ නැහැ මට ඒක මම ලබන පාරක් ගන්නවා මොකද ඒක රුපියල් 600ක් වගේ මේ කියන්නේ රුපියල් 600කට වගේ ඒක හරි ලොකුයි මේ ඒක රුපියල් 600 ළමයි ඒකට මම ගන්නවා ඉතින් ඒකෙන් තමයි මේකත් ගත්තේ මේවත් රුපියල් 300 400 ඉඳලම තියෙනවා එක එක සයිසස් වලට මේ තියෙනවා පොඩි පොඩි ගණන් ඉඳලම මේ විදිය ඕන බඩුවක් ඒකේ තියෙනවා ඒක මට මම කිව්වේ අම්මත් එක්ක ගිහිල්ලා තමයි මේ ඒක දැක්කේ ෂොප් එක ඒකට අලුතෙන් අම්මත් ගියේ ඒ නිසා තමයි ඒක ළඟදි දැක්කේ නැත්තම් ගොඩ කාලයකට කලින් දැකලා තිබ්බනම් මල් ළඟ මීට වැඩිය බඩු ගොඩක් තියෙන ඉඩ තිබ්බා මොකද ඒකේ මාර්ම බඩු ගොඩක් තිබ්බා වැලන්ටයින්ස් එකට එහෙම මාර්ම ලස්සන කියුට් අයිටම්ස් ගොඩක් ඇවිත් තිබ්බා. ඉතින් ඒකේ නම් වීඩියෝ එකක් කරන්න මට හිතුණා. මේ එවනට මම කරේ නැහැ. ඒ වෙද්දි මම වීඩියෝ එකක් කරනවා කියලා හිතාගෙන හිටියේ නැති නිසා. හැබැයි අපරාධ කියලා හිතනවා දැන් නම්. ඒකේ තිබ්බ බඩු දහිද්ද අර වල දාලා තියෙන ටේබල් එක උඩ තියෙන ලොකු බල්බ් එකක් මේ තාරුවනම් මනම් මුළු කාමරේටම මේ ලයිට් එකක් එන කැරක් තියෙන අන්න මේ ඒක TikTok එකේ තෙමු එකේ එහෙම නම් මම දැකලා තියෙනවා. ඒකත් රුපියල් 700ක් දුන්නේ. ඒකකුත් ගන්න ඕන. ඉතින් ඔය ටික තමයි මම ෂොප් කරේ. ඉතින් එහෙනම් ඔන්න මගේ මම පෙන්පු අයිටම්ස් ටික ඔක්කොම ඉවරයි. ඔයාලට කියන්න තියෙන දේ තමයි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ලොකේෂන් එක හොයාගන්න බැරි නම් ඒත් කමෙන්ට් එකක් දාන්න මම දාන්නම්. ඉතින් ඔයාලට කියන්න ඕන දේ තමයි අර මම කලින් කිව්වා වගේ ෂොප් එකකට ගිහිල්ලා නිකන් එකක් ගන්න ඒ විදිහ දේවල් ගද්දි කොහොමද ඒ කට්ටිය දෙන්නේ අඬුව මේ ලොකු ගණන් වලට නැත්තම් ඒ කට්ටිය කියනවා එහෙම එක ගන්න බෑ එහෙම යන්න ඒ විදිහට කියනවා මොකද මුල් කාලේ මටත් ඒ විදිහට වුණා ඒ නිසා තමයි මම මේ කියන්නේ හැබැයි ඔයාලා ගිහිල්ලා ඔයාලට දැන් ගත්තට ඒ ප්‍රයිස් එකට වර්ත් කියලා හිතන එතකොට දැන් හෙයා ක්ලිප් එකක් කියලා හිතන්නකො දැන් හෙයා ක්ලිප්ස් වල පාට ගොඩක් තියෙන ඒ කියන්නේ පැක් එකෙද්දිත් ගොඩක් එහෙම එන්නේ නැහැ එකම කලර් එකකින් පැක් එකක් ඒ විදිහට එන්නේ නැහැ එක කලර්ස් මේ දැන් 6 පැක් එක ගන්න කලර්ස් 6කින් ඒ වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක ඒ විදිහට අපි ගත්තොත් එහෙම ගොඩක් මම හිතනවා මේ ඒ ප්‍රයිස් එකටම මේ කියන්නේ ෂොප් එකකින් අපිට මේ දෙකක් මේ ෂොප් එකකින් ගන්න එකක් ගන්න ප්‍රයිස් එකට මේකෙන් තුනක් විතර ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්ක බලද්දි ඔයාලට අර පැක් එකක් ගන්න එකේ කිසිම පාඩුවක් වෙන්නේ නැහැ කියලා මම හිතනවා. ඉතින් මොකද මමත් ඒ විදිහට කරන නිසා තමයි මම කියන්නේ. ගෑල්ලමට ඉතින් පාටින් හැම දෙයකින් ඉතින් තිබ්බට වැඩි වෙන්නේ නැහැනේ. ඒ වගේම මේක බජට් එකට සෙට් වෙන නිසා තමයි කියන්නේ. දැන් ලොකු ගානක දෙයක් නම් මම කියන්නේ නැහැ. ඉතින් මම ඔයාලට කියන්නේ අර ස්ටිකර් කාඩ්ස් තියෙන අන්න ඒ වගේ වුණත් මම මුලින්ම ගිහිල්ලා දෙකක් විතර ගත්තා. එයාලා දෙන රුපියල් 50ට ඒ වගේ. හැබැයි මම 10ක් විතර මම දැන් ලොකු රේන්ජ් එකකින් තියෙද්දි ඉතින් එතනින් ඇත්තටම දෙකක් නෙවෙයිනේ අපි මොන හරි වැඩකට ස්ටිකර්ස් ගන්නවා නම් අපි 10ක් 15ක් විතර ගන්නවනේ එක වර්ගي. ඉතින් එහෙම ලොකු ගණනක් ගත්තී ඔයාලා ඒක නිකන් යාලා ගන්නකම් ඉන්න එපා. ඔයාලා කියන්න මම 10ක් 15ක් ගන්නවා කොහොමද ප්‍රයිස් ඔයාලා කියලා දෙන්නේ. අන්න ඒ විදිහට පොඩ්ඩක් අහලා බලන්න. කලින් ගත්තා ලොකු ගණන් දීලා දැන් ඉතින් මේක දන්න නිසා මම මේ විදිහට මේ වැඩි ගන්න නැහැ ලොකු ෂොප් වලින්. මොකද මට ඒක මතක් වෙනවා මම අතනින් ගන්න මේ අතරින් ওই විදිහේ 3-4ක් ගන්නවනේ කියලා මම ඉතින් කොහොම හරි ඉන්නවා මේ මට මේ ජර්නලින් වැඩේ උනේත් ඒක
මම දැන් පොතක් එහෙම දැන් පොත් එහි ගන්න තිබ්බා. එතකොට ඉතින් අරගෙන වැඩක් නැති නිසා මම ගත්තේ නැහැ. මේ මොකද මේක පටන් ගන්න තිබ්බ නිසා. නැත්තම් දැන් මම මෙහෙන් ගත්තා නම් එහෙම සෑහෙන ගාණක් මම එතෙන්ට යට කරලා. ඉතින් එතකොට මේ ඒකේ වැඩක් වෙන්නේ නැහැනේ. ජර්නලින් කරන එකේ දැන් මොකක් හරි බෙනිෆිට් එකක් තියෙන නිසානේ කරන්නේ. මම නම් එහෙම බෙනිෆිට් එකක් දැන් මේ මට තියෙනවා. අන්න ඒ නිසා තමයි මේක කරගෙන යන්නේ. ඔයාලටත් මේ වීඩියෝ එකේදී මම කියන්නම් මේ ජර්නලින් පටන් ගන්න. දැන් ඔය කියන්නේ මම ජනවාරි මේක ඇත්තටම ඇඩ් කරලා නැහැ. මොකද මම ජනවාරි වෙද්දි කිසිම අයිඩියා එකක්වත් තිබිලා නැහැ. ජනවාරි එන්ඩ් එකේ තමයි මට හිතුනේ. ඉතින් ඒ වෙද්දි මම ඉතින් පෙබ්‍රුවරි ඉඳලා පටන් ගත්තේ. ඉතින් ඒ විදිහට ඔයාලත් ඒකත් පටන් ගන්න. මම මේ වීඩියෝ එකේදී මේ දෙයක්ත් කියන්න ඉතින්. මොකද මේ වීඩියෝ එක ගොඩක් අයට යූස්ෆුල් වෙයි කියලා හිතෙනවා. තව මොන හරි ඔයාලට ඕනේ නම් ඒ වගේම එතන තියෙන ඒ shops වලින් තව ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා මේ ඔයාලා මට කමෙන්ට් එකක් දාන්න තව මොන හරි ඕනේ නම් වීඩියෝස් ගන්න පුළුවන් දේවල් මොනවාද ඒ විදිහේ තියෙන ප්‍රශ්න ඒවත් අහන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ එක හොඳයි නම් යූස්ෆුල් වුණා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ channel එක සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලාත් කියාගෙන යනවා. එහෙනම් මම අදට ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.